Hello යාළුවනේ අද සාදරයෙන් පිළිගන්න අපේ TSK Tech Academy YouTube channel එකට guys. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන ගොඩ අපේ gaming channel එකේ ගොඩක් අය ඉල්ලලා තිබ්බා මේ OBS setting හදාගත්ත ඉතින් කියන්නේ කොහොමද live stream කරගන්න setting හදාගන්නේ කොහොමද video record කරලා setting හදාගන්නේ කොහොමද කියලා. මට නම නම් මීටර් නේ සමාව වෙන්න ඕනේ. එයා ටික කමෙන්ට් එකක් දාන්න මම ඉල්ලුවේ කියලා. එහෙනම් guys අද වීඩියෝ එක ඉතින් මතක් කරන වීඩියෝ like එකක් දාලා බලන්න පටන් ගන්න. ඉතින් යාළුවන්ට බලන්න share කරන්න. ඔයාලගේ stream කරන game video කරන යාළුවන්ට මේක share කරලා දාන්න. එහෙනම් guys අපි වීඩියෝ එකට යන්න. subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. I guess ඉතින් ඔයාලා මුලින්ම Google එකට හරි Chrome එකට හරි ගිහින් OBS download කියලා search කරගන්න වෙන්නේ මේ වගේ. මම ඉතින් මේව search කරගත්තා හරියද? ඊට පස්සේ ඔයාලා මේකේ ඉන පළවෙනි ඉතින් පළවෙනි එකට යන්න ඕන. හරියද? මම ඒකට තින්නේ පළවෙනි ඉදි ගියාම ළමයි මෙන්න මේ වගේ Apple වලට ගන්න පුළුවන්, Windows ගන්න පුළුවන්, Linux වල ගන්න පුළුවන් ඉතින්. ඔයාලා ඉතින් Steam එකෙන් buy කරගන්නත් පුළුවන්. ඔයාලා ඉතින් මෙතන මේ download and install කියලා තියෙන අන්න ඒක ක්ලික් කරගමන් guys මෙතන download වෙන්න පටන් ගන්නවා හරිද දැන් මගේ signal අවුල් තියෙනවා එතකොට case නේ මේ තියෙන්නේ ඔයාලා පේන්නේ නැති MB සාමාන්‍ය 150ක් වගේ තියෙන මම download කරලා තියෙන හින්දා cancel කරනවා ඔයාලා download වුණාම normal මේ app එක install කරන විදිහට install කරගන්න හරිද ඔයාලා දැන් පේනවා run වෙන්නේ මගේ OBS එක හරිද මම ඔයාලා දැන් සම්පූර්ණ විස්තරය දෙන්නම් මේකේ මේ තියෙන මගේ OBS app එක තමයි OBS software එකනේ software එක මම ඔයාලට වෙන්නන්න දැන් මේ විස්තර ටික ඔයාලා පේනද දැන් ස්ක්‍රීන් එක කැච් වෙලා තියෙන ඔක්කොම සම්පූර්ණ පස්සට ස්ක්‍රීන් එක තමයි පේන්නේ හරියද අපිට දැන් ඉස්සෙල්ලාම ළමයි මෙතන තියෙනවා ෆයිල් කියලා ඔප්ෂන් එක ඒව නම් වැඩක් නැහැ හරියද දැන් ඔයාලුවන් රෙකෝඩින් එක ඔයාලා මේ යන්න පහළ setting කියන එකට setting වලට ගියාම මෙන්න මෙහෙම window එකක් open වෙනවා මෙතන ලොකුවට මුකුත් වෙනස් කරන්න ඕනේ නැහැ ඉතින් video YouTube video on තරම් තියෙනවා OBS setting කියලා ගහලා බලන්න. මම ඉතින් මම කරන විදිහට කරන්නේ මගේ නම් මෙතන මුකුත් වෙනස් වෙලා නැහැ. ඔයාලා වෙනස් විදිහට තියෙනවා මේ විදිහට හදාගන්න. මවුලක් නැහැ. මේකෙත් අපිට ලොකුවට මුකුත් මෙතන normal කියලා දාගන්න. මෙතන මේ කියලා දාගන්න default තියාගන්න මේවා ටික. මේක 10ට විතර දාලා තියාගන්න. stream එකට ගියාම guys දැන් මෙතන YouTube කියලා තෝරලා තියෙනවානේ. දැන් YouTube live කරන කයට මම කියන්නම YouTube live කරනවා නම් ඉතින් ඔයාලා මෙතන YouTube කරනවා නම් YouTube කියලා දාගන්න. Facebook කරනවා නම් Facebook කියලා දාගන්න. ඉතින් මේන් TikTok නම් බෑ ළමයි. හරි TikTok ගන්න නම් ආයි TikTok software ගන්න ඕන. YouTube මේ HLS කියන එක තමයි තෝරගන්න ඕන. හරිද මෙතන? ඒක තෝරලා ඉතින් guys මේ backup YouTube එක නෙමෙයි දාන්න ඕන. මෙන්න මේක primary YouTube register service කියලා. හරිද? ඊට මෙතන ඔයාලා මේ ලින්ක් කරගන්න ඕන ඔයාලා YouTube channel එකේ මේක දාලා හරිද ඉතින් මං කී එක පෙන්නන්න යන්නේ නැහැ ඔයාලා එතන මේවා කරලා ඔයාලා YouTube stream එකට ගියාම guys ඔයාලා යට තියෙනවා මේ stream key කියලා ඒක copy paste කරන්න ඕන මෙන්න මෙතෙන් ඇවිල්ලා හරිද එතකොට මේ ඊට සේව් කරගන්න තමයි මේ apply කියලා කරලා okay කරගන්න තියෙන්නේ ඊට output වලින් යම output වැඩගත් වෙනවා දැන් මේ මගේ ඇඩ්වාන්ස් දැන් මේක රෙකෝඩ් වෙන හින්දා මට පෙන්වන්න ඉන්නේ නැත ඒක. අවුලක් නැහැ. ඔයාලා මෙතන මම එතන වෙනස් කරලා නැහැ. මෙතන ඔයාලා bit rate එක මේ ස්ට්‍රීම් කරද්දි bit rate එක සාමාන්‍යයෙන් ඔයාලගේ දැන් රෙකෝඩින් ඔප්ෂන් එකෙන් දෙන්නේ මම ස්ට්‍රීම් කරද්දි මේක ඇඩ්වාන්ස් වල දාගන්න. ඒක ලේසි මට තාම මාරු කරගෙන ඉන්න බෑ. bit rate එක ඔයාලා සාමාන්‍ය Mbps 2ක් 3ක් වගේ තියෙනවා නම් මෙතන දාගන්න 1200ක් 11570 දාගන්න Mbps එකක් වගේ නම් තියෙන කියන්නේ අප්ලෝඩ් ස්පීඩ් එක සාමාන්‍යයෙන් දාගන්න 300ත් 800ත් අතර වගේ නැත්තම් මේක වෙනවා හරිද මෙතන මේක 160 තියාගන්න මෙතන මේ වීඩියෝ එන්කෝඩ් එක දාගන්න hardware NVMe H267 කියන එක මේක ඔහොම තියන්න fast මෙතන මේ good මේක good දාලා තියෙනවා ළමයි හරිද medium slow fast low quality ඔයාලා කැමති එකක් දාගන්න ඉතින් මම මේක දාලා තියෙන්නේ දැනට මෙතන ඔබත් තෝම normal කියන්න මේ වගේ උත් වෙනස් කරන්න නෑ ළමයි මේ live stream කරනවා නම් මේ ටික තමයි වැදගත් වෙන්නේ අයලා මේ audio ඔයාලා ඉතින් game එකේ sound වෙනම record කරනවා නම් ඒ ටික මෙතනින් හදා ගන්න ඕනේ ඉතින් ඒ ටික ඔන්න YouTube එකේ බලන්න ඒකත් ඔන්න වෙනම ගේන්න වීඩියෝ එකක් දැන් නැත්තම් දිග වෙනවනේ ඊට පස්සේ වීඩියෝ එකට ගියාම
ඔල සිගනල් නැත්තන් ළමයි මෙතන අවුට්පුට් එක වල මෙතන මේ දැමගේ හයිඩ් වෙලා තියෙන රෙකෝඩින් එක යන හින්දා හරිද මේක පල්ලෙහාට ගාලා මෙතනින් රිසොලූෂන් එක තෝරන්න පුළුවන් මේක දාගන්න 1200 ගන්න හරිද ඊට පස්සේ මෙතනින් දාගන්න 360ට ඔයාලා ඒ කියන්නේ අප්ලෝඩ් ස්පීඩ් mbps එකක් දෙකක් තුනක් වගේ තියෙනවා දැන් mbps 20ට වඩා තියෙනවනේ ඉතින් මෙතන මේ 720 1080 තෝරගන්න පුළුවන් මේ 16 9 කියලා මෙතන තියෙන්න ඕනේ නැත්නම් ඔයා YouTube දානවා හරි ෂෝට් විදියට දානවා නම් ඉතින් මෙතන 9 16 තියෙන්න ඕන ලොං විදියට දානවා නම් 16 9 තියෙන්න ඕන මෙතන වල PC performance එක අනුව ඉතින් මේ FPS එක දාගන්න මන්න 48 තමයි දාලා තියෙන්නේ log game record කරත් නැත්නම් මේක වෙන්න පුළුවන් 48 හොඳයි මේ ඉතින් ඔයාලට hotkey add කරගන්න ඕනේ ඒ කියන්නේ මොනවද දැන් ඔයාලා game එකක් ඇතුළේ ඉන්නවා කියන්නේ දැන් ආය බෑක් වෙන්න කම් වෙලා ඉතින් ඔයාලා දැන් ඔයාලට පේනද මේ රෙකෝඩින් ස්ට්‍රීම් ස්ටාර්ට් එකට මම දාලා තිනවා ක්‍රියේට් සේව් බටන් එකයි ප්ලස් Z එකයි එතකොට ස්ටාර්ට් වෙනවා නේද ඊපස්සේ ක්ලික් බටන් එක කිව්වම ස්ටොප් වෙනවා ලයිව් එක නැත්නම් රෙකෝඩින් වලටත් එහෙම දාලා තියෙනවා ස්ටොප් කරන්න පුළුවන් පෝස් කරන්න පුළුවන් ඒ ටික මේ තව කීස් තියෙන ඇඩ් කරගන්න පුළුවන් ඉතින් කැමති ඉඩියට ඒව හදා ගන්න වෙන නම් මෙතන මුකුත් හදන්න නැහැ මේ ටික රෝම ඒක තමයි තියෙන්නේ ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඔයාලා පේනද මෙතන ප්ලස් මාක් එකක් තියෙනවා මේ පැත්තේ මම බොඩි කරලා වෙන්නන්න ඒකට පේන්නේ ඔයාලා මේදී මෙතන ප්ලස් මාක් එක මේකෙන් තමයි guys අපි අර මේව ඇඩ් කරගන්නේ ස්ක්‍රීන් මේවා ඔයාලා දැන් පේනද මේක කට් වුණා අද ඒක ඩිලීට් කරමු හරිද රෙකෝඩින් මේ මම ලයිව් එකට හදන් තියෙන මේක හරිද එතකොට දාලා බ්ලැක් වෙයි සමහර රෙකෝඩ් එක අර පේනද දැන් තම මේ ස්ක්‍රීන් එක බ්ලැක් කරලා තියෙන ගේම් කැප්චර් ඔන්ලි දාලා තියෙනවා හරිද ඩිස්ප්ලේ එකේ අපිට මේ ක්ලෝස් සදාන මේ තියෙන ඩිස්ප්ලේ කැප්චර් දැන් මේක ඕෆ් කරාම ඩිස්ප්ලේ එක වැඩ නැහැ දැන් අන් කරාම ආයෙ වැඩ හරි අපිට මෙතනින් තමයි එක එක ඇඩ් කරගන්න පුළුවන් මෙතනින් ඉමේජ් ජැක් ඇඩ් කරගන්න පුළුවන් මේ අයිනට එතකොට මෙතනින් ඕඩියෝ මොනවා හරි ඒ කියන්නේ මොනවා මියුසික් එකක් ඇඩ් කරනවා නම් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් හරිද ඒ වගේම බ්‍රවුසර් එකේ දැම්මම ඔයාලා ලයිව් එකේ දැකලා ඉතින් මම බ්‍රවුසර් එකේ මේ අයිනෙන් දාලා තියෙන සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක එතකොට ගන්න තියෙන්නේ ඉතින් මේ බ්‍රවුසර් එකකින් නිකන් සබ්ස්ක්‍රයිබ් කවුන්ට් කියලා සර් මේව ගහලා මේ තෝරලා එතන සබ්ස්ක්‍රයිබ් කවුන්ට් කියලා ගහලා ඕකේ කරගන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලා ලයිව් ස්ට්‍රීම් එකේ ලයිව් සබ් කවුන්ට් එක ඇතුළේ ඒකේ උඩ තියෙන URL එක ඒක මේ කොපි කරන් ඇවිල්ලා මේකේ උඩට පේස්ට් කරලා මේවා කරගන්න තමයි තියෙන්නේ හරි ඒක ඔයාලා කරලා තීරෙන්න ඊට පස්සේ තව ඕන ටෙස්ට් ඇඩ් කරගන්න බල කියන්නේ my channel subscribe කියලා මේ උඩින් ඇඩ් කරගන්න පුළුවන් තව ඇනිමේෂන් දාගන්න පුළුවන් එක එක වැඩ පුළුවන් ලයිව් ස්ට්‍රීම් එකේ හරිද ඊට සෙටින් වලට ගියාම ඉතින් අපිට මේ දෙන්නේ ඩිස්ප්ලේ ඇඩ් වල ඔටෝමැටික් ඇඩ් කරගන්න පුළුවන් වින්ඩෝස් ඇඩ් කරගන්න පුළුවන් ඒතකොට පොඩි වෙනවා හරිද ඔටෝමැටික් දැම්ම නම් හරි මේ තියෙන ඔයාලා ඩිස්ප්ලේ ගොඩක් තියෙනවා මෙතෙන් ඩිස්ප්ලේ ඔක්කොම පෙන්නනවා ඔයාලා මොන ඩිස්ප්ලේ එකට කැප්චර් කරගන්න ඕනේ කියලා එනවා හරිද ඒක මොනිටර් දෙක තුනක් තියෙනවා නම් කොයි මොනිටර් ඇඩ් කරගන්න ඕනේ කියලා එනවා ඉතින් normal තියන්න මෙතන තියෙන voice මම voice filter ටික වෙන්නන්න මෙතන මේ තිත්තුනට ගිහින් right click කරලා මෙතන filter යන්න එතකොට මම අර noise cancelling වල limit මේක දාලා දෙනවා limit එතන good දාලා තිනවා gain එකට සාමාන්‍ය මේ වගේ තියෙනවා voice එක අනුව ඉතින් වෙනස් කරගන්න මේ ටික මෙහෙම තමයි තියෙන්නේ තව filter තියෙනවා ඒක ටැග් කරලා බලන්න මේ ඉතින් තව filter තියෙන ඕන තරම් voice එක ගැලපෙන්න filter add කරගන්න මේ තියෙන display voice එක guys ඔයාලා මම sound add video කරලා වෙන්නන්න මේ ඔයාලා පේනවා මේක display capture මේවා ඔයාලා recording කරන නම් සාමාන්‍ය ඉතින් මේ game capture දාන්න නැතුව මේ display capture දාන එකත් හොඳයි PC එක හොඳයි නේද හරිද PC එක low වගේ නම් ඉතින් ඔයාලා game capture only දාන්න හරිද ඒ කියන්නේ game capture only දාන්නේ මේ තියෙන game capture කියලා game capture ගියා okay කරා ඊට මෙතන දැන් ගේම් එක රන් කරගන්න ඕනේ. ඒකයි කේස් එක. හරිද? ගේම් එක රන් කරාම ගේම් එකේ නම පෙන්නනවා. මෙතන ෆ්‍රී ෆයර් ලං කරොත් එහෙම ෆ්‍රී ෆයර් පෙන්නනවා. හරිද? ඒක ක්ලික් කරලා ඊට පස්සේ ඕකේ කරන්න තියෙනවා. ඊට පස්සේ ගේම් එක විතරයි පෙන්නන්නේ. ඔයාලා ගේම් එකෙන් බෑක් වුණොත් ගේම් එකේ ඩිස්ප්ලේ එක විතරයි පෙන්නන්නේ. හරිද? ඒක ඉතින් වාසි මේ අර මේ ලයිව් කරද්දි මම ලයිව් කරද්දි එහෙම තමයි හදලා තියෙනවා. ඔයාලා පේනවද මේ? ගේම් කැච්චර් දාලා තියෙනවා. මම දැන් මේ ගේම් එක රන් කරොත් විතරයි මෙතන පෙන්නන්නේ. ඒක කිච් එක. හරිද? නේද මේක ඩිලීට් කරගන්න මොන එහෙම තමයි අපිට මේ ටූල්ස් වල තියෙනවා යනම්ම
ඔන්න පාච්චි කරලනේ මන් සාමාන්‍ය මේ ටික තමයි සෙටින් පාච්චි කරන්නේ. ඉතින් ඔයාලට වොයිස් එක වැඩි කරගන්න පුළුවන්. වොයිස් මේ කතා කරන එකත් වැඩි කරගන්න පුළුවන්. තව අපිට මෙතන අපිට ඔඩියෝ ට්‍රැක් එකක් කරගන්න බෑ පින්න වෙන්නේ නේද? ඉන්නවල් පින්නන්න. ඒ කියන්නේ අපිට මේ ඒ කියන්නේ ගේම් එකේ සවුන්ඩ් එක වෙනම රෙකෝඩ් වෙන්න, අපි කතා කරන එක වෙනම රෙකෝඩ් වෙන්න එහෙම කැටගරි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද ගෙනාව වීඩියෝ වලට තේරෙන්නේ නැති කියලා. තේරෙනවද මන් දන්නේ නැහැ. මම රෙකෝඩ් කරන තියෙන නෝමල් කියලා දුන්නයි. මට ඔය උගන්නන්න තමයි තේරෙන්නේ නැති ළමයි. ටික් channel කරා රිවිව් කරන්න නම් පුළුවන්. හරි guys එහෙනම් ඉතින් මොකක් කර ප්‍රශ්න නැත්නම් නික කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම් දන්නේ නැතිද? තව YouTube එකේ ගොඩක් අය කරපු වීඩියෝ තියෙනවා ඒවා පුළුවන් නම් බලන්න. එහෙනම් guys අදට වීඩියෝ එඩිට් කරන්න එන අදට ගෙන්න. bye bye